1945 අගෝස්තු 6 වෙනිදා ජපානයේ හිරෝෂිමා නගරයට එදා උදා වුණේ වෙනදා වගේම හරිම කාර්යබහුල සාමාන්‍ය උදෑසනක්. මිනිස්සු රැකියාවලට යමින් හිටියා, දරුවන් පාසල් යන්න සූදානම් වුණා. නගරය මෙදින් ගලා යන ගංගාවල් නිහඬව ගලාගෙන ගියා. නමුත් අහසේ මීටර් 31000ක් ඉහළින් මාරයා පියාඹමින් හිටියා. එනෝලා ගේනම් ඇමරිකානු B-29 යානය හිරෝෂිමා නගරය ඉලක්ක කරගෙන පැමිණියා. ඒ යානය තුල තිබුණේ ලෝකය එතෙක් දැක නොතිබූ අතිශය භයානක ආයුධයක්. ඒ තමයි ලිටල් බොයි. පෙරවරු 8:15ට යානයෙන් බෝම්බය මුදා හැරුණා. තත්පර 43ක නිහඬ වැටීමකින් පසු නගර මධ්‍යයට මීටර් 600ක් ඉහළින් අහසේදී එය පුපුරා ගියා. මුලින්ම දකින්න ලැබුණේ දැස් අන්ධ කරන තරමේ නිල් සුදු පැහැති මහා ආලෝක ධාරාවක්. ඒ සමගම සූර්යාගේ මතුපිට උෂ්ණත්වයටත් වඩා වැඩි මහා තාපයක් මුදා හැරුණා. තත්පර කිහිපයක් ඇතුළත පිපිරිම් මැදේ සිටි මිනිස්සු නිකම්ම වාෂ්ප වී අතුරුදහන් වුණා. ඔවුන් හිටපු තැන ඉතිරි වුණේ ඔවුන්ගේ සෙවණැල්ල විතරයි. කොන්ක්‍රීට් ගොඩනැගිලි පවා දිය වී ගියා. මහා සුලි සුලගක් වැනි කම්පන තරංගයක් නගරය පුරා හඹා ගොස් සැතපුම් ගණනාවක් යනතුරු සියල්ල සමතලා කර දැමුවා. මද වේලාවකට පසු නගරය දූවිලි හා අලු වලින් අන්ධකාර වුණා. අහසට නැගුණු මහා දුම්වලාකුළ හතු පිපුණු හැඩයක් ගත්තා. තුවාල ලැබූ මිනිස්සු පිපාසයෙන් කෑගසමින් ගංගාවල් දෙසට දිව ගියත් ඔවුන් දුටුවේ දරුණු දර්ශනයක්. අහසින් කළු පැහැති වැස්සක් වහින්න පටන් ගත්තා. ඒ වැස්ස සාමාන්‍ය වැස්සක් නෙවෙයි. අධික විකිරණශීලී අලු සහ ජලය මිශ්‍ර වූ මරණයේ වැස්සක්. ඒ වතුර බීපු මිනිස්සු අභ්‍යන්තර ඉන්ද්‍රියාන් පිලිස්සීමෙන් මිය ගියා. ප්‍රහාරයෙන් පස්සේ හිරෝෂිමා කියන්නේ නගරයක් නෙවෙයි, මලසිරුරු වලින් පිරුණු අලු ගොඩක්. නමුත් මේ කතාවේ අවසානය එතන නෙවෙයි. ජපාන ජනතාව මේ මහා විනාශයෙන් පස්සේ නැවත නැගී සිටියා. වසර ගණනාවකට පසු ඔවුන් හිරෝෂිමා නගරය ලෝකයේ ලස්සනම නගරයක් විදිහට නැවත ගොඩනැගුවා. අද ඒ නගරේ ඉතිරි කරලා තියෙන්නේ එකම එක ගොඩනැගිල්ලක් විතරයි. ඒ තමයි ගෙන්බකු ඩෝම්, හෙවත් පරමාණුක බෝම්බ ස්මාරකය. ඒ ගොඩනැගිල්ල අදටත් අපිට මතක් කරලා දෙන්නේ එකම එක දෙයයි: යුද්ධයේ බීසුණු බව සහ සාමයේ වටිනාකම.